හරි ඉතින් මේ තියෙන ඇප් එක අපි මේක ඉන්ස්ටෝල් කරමු. ඉතින් මේකත් අර කලින් පෙන්නපු වෙබ්සයිට් එකේ මැප් එක. ඊට පස්සේ ඔයගේ ඉන්ස්ට්‍රුමන්ට් එක දෙනවා. ඒක ඔයගේ ඉන්ස්ට්‍රුමන්ට් එක දෙන්න. ඉතින් මෙතන බිග්ින හරි ඔයගේ ලෙවල් එක දෙන්න. ඔබේ ස්පෙෂල් ඇප් එක බලන්න මොකක්ද කියලා. ඉතින් අපි ඒකට ගිහින් බලන්න. ඉතින් ඔයගොල්ලන්ට වෙන්නේ මේ පෙන්නනවා. ඉතින් මෙන්න ඉතින් ලෝඩ් එක චුට්ට වෙලා යති. සයිට් එකේ දීපු ගායකයෙක්ගේ නම ගහලා ඒක සර්ච් කරලා ගන්න. අනුපට ක්ලබ් YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙච්ච ඔයගොල්ලෝ හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් අද මම ගෙනල්ලා තියෙන්නේ සංගීතය ගන්න අයට ඒ වගේම গিitar ගහන්න ආස අයට කෝඩ්ස් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙබ්සයිට් දෙක ඒ වගේම ඇප් එකක් ගැන කතා කරන්න. ඉතින් අපි වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට හරි හරි කියනවා යපලු සංගීත පිටින් වාසේ බලමු දෙයක් කියලා ඉතින් ඒ පොතේ යනවා ඒ ඉස්සරහම වෙන්නේ විදිහට මම පළවෙනි එකේ ලින්ක් එක විතරයි තියෙන්නේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ තියන්නම් ඉතින් ඔයාලට එකෙන් ඊළඟ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙබ්සයිට් එකට යන්නත් පුළුවන් ඊළඟ පළවෙනි එක යම් මෙහෙම දෙන්න එක තමයි ඒ වෙබ්සයිට් එකේ ලින්ක් එක ඉතින් එන්ටර් ප්‍රෙස් කරලා යනවා හරි මෙන්න විදිහට වෙබ්සයිට් එක ලෝඩ් කරලා ඒ නම portlanka.com ලංකා වෙබ්සයිට් එක ඒ වලට පුළුවන් මේකෙන් ඔයාලට ඕන කියන සින්දුවේ ගායකයෙක්ගේ නම ගහලා ඒක සර්ච් කරලා ගන්න. ඒක පොඩි අඩුවක් තමයි මේ වෙබ්සයිට් එකේ වෙන ෆෝන් කියන නම වල ගොඩක් කාට ඉන්නේ. ඒක නම් වයි වරනවා පොඩි ෂෝට් ලින්ක් හදලා තියෙනවා. මේ තියෙන්නේ ආටිස්ට්ලාගේ නම් වල මුල් ලකුණු. එතන ඕල් ආටිස්ට් කියලා පොඩි බලමු ඔයගොල්ලන්ට එක්සැම්පල් එකක් දෙන්න. ඊයේගොල්ලෝ ගිහලා සාමාන්‍ය සිංහල බලමු. එතන සෙන්ටිග්‍රේඩ්ස් වල තියෙනවා. අතනෝර එයාගේ ප්‍රොෆයිල් එකක් පළවෙනි බාජි කෝඩ්ස් බලන්න පුළුවන් සෙදුක දෙනවා. දැන් සාමාන්‍යයෙන් කෝඩ් තියෙන සින්දු 21ක් හොයාගන්න කියලා ඒ වෙබ්සයිට් එක හදපු අය. ඒ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඉන්ද්‍ර අපිට බෝල් කරගෙන යන්නේ ගොඩක්ම අය විසිට කරපු සෝන්ග්ස් ටික අපි මේ ක්‍රීම් බලමු. ඉතින් මෙන්න ඉතින් අපිට එන කෝඩ්ස් ඔක්කොම මෙතන තියෙනවා. ඊට අපිට සින්දු මෙහෙම තියෙනවා. ඊට ඉතින් මොන කෝඩ් එක මුලික කරගෙනද සින්දු කෝඩ් තියෙන්නේ කියලා සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට ඉතින් ෆොන්ට් සයිස් එක අඩු වැඩි කරන්න පුළුවන්. ඒක ගොඩක් හොඳයි මේ සයිට් එක කියන්න ඕනේ. ඒක තමයි බලමු BNS ලොග් සින්දුවක්. ඒගොල්ලන්ගේ අපිට සින්දු 50ක් හම්බෙලා තියෙනවලු. හරි බලමු. ඊළඟට ඒගොල්ලන්ගේ ඒ විදිහ තමයි සින්දු දිනක් දෙනවා. මේගොල්ලන්ගේ කෝඩ්ස් ෆෝන් එක තෝරන්න නැහැ. කම් කෝඩ්ස් ටික තියෙන්නේ. අපි ඊළඟ බලමු. ඒ නම තමයි Ultimate Codes. අපිට සෙන්ටර් ගමු. හරි ඊට පස්සේ අල්ටිමේට් ගිටාර් කියලා තියෙනවා. ඒකට යන්න ඕගොල්ලෝ මම මේක ලින්ක් එකත් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියන්නම්. ඒක ඔයගොල්ලන්ට ලින්ක් ගත්තයි. ඉතින් මම කලින් මෙන්න මේ වෙබ්සයිට් එක නම ලංකාවේ සින්දු ඩවුන්ලෝඩ් කරනවා නම් මේකත් ලංකාවේ සින්දු නැත්නම් නෑ. මේ ගොඩක් ආයත කරනවා අපිට පිටරට ඉංග්‍රීසි හින්දි වගේ සින්දු ඩවුන්ලෝඩ් කරගන්න කෝඩ්ස් ටික. ඉතින් මේකේ තියෙනවා ලංකාවේ සින්දු මම ඔන්න පෙන්නන එක්සැම්පල් එක. ලංකාව ගොඩක් මේ සෝන් එකක් සංජීව ලෝන්ඩ්ස්ගේ පිට කවරේ එකක් තියෙනවා මේකෙත්. ඊට අපි මම මේක try කරලා බලන්න පොඩ්ඩක් බලමු. චාමරේ සිංහල සින්දුවක් මතක යන බොරු කලින් කේ තිබෙනවා. ඒකත් ඒකත් තියෙන සින්දු ගොඩක් සින්දු නැතුණත් මේක ටිකක් සින්දු දෙන ගොඩක් ෆේමස් වෙච්ච සින්දු. හරියට මේ ටික තමයි ඔයගොල්ලෝ කියලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ඉංග්‍රීසි සින්දු ගන්නවා නම් අල්ටිමේට් ගිටාර් වෙබ්සයිට් එකේ සිංගල් සින්දු කෝඩ්ස් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ඔයගොල්ලන්ට.
කෝඩ් ලංකාවට යන්න අපි මේක ඩව්ලෝඩ් කරන විදිය පෙන්වන්නවා හරි නොමතින් ගොගම්මු එතකොට මෙතන කෝඩ්ස් ටික තියෙනවානේ ඒක ඕගොල්ලන්ට කොපි කරලා මේකට සිලෙක්ට් කරලා කොපි කරගන්න පුළුවන් ඊට පස්සේ අල්ටිමේට් ගිටාර් කියන එකේ නම් ඩවුන්ලෝඩ් කරන්න කියන ඩවුන්ලෝඩ් කරන එක ඒක ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් මම පෙන්නන්න යන්නේ මේ වෙලාවේ හරි මේක තමයි මේක ගැන තියෙන්නේ හරි මේක තමයි වෙබ්සයිට් එක අපේ රටාලේ මතක් කරනවා අනුටෙක් ලැබ් YouTube channel subscribe කරලා නැත්නම් අනුටෙක් ලැබ් YouTube channel subscribe කරලා ඒකත් එක්ක එකතු වෙන්න කියලා බෙල් අයිකන් එක ඕල් ප්‍රෙස් කරලා ක්ලියර් කරනවා හරි ඉතින් අපි ලැබ් එකෙන් අයින් වෙලා දැන් යමු අපි ෆෝන් එකට මොකද ඇප් එක කියලා බලන්න යාළුවනේ ඇප් එකට යන්න කලින් ඔයගොල්ලෝ කියන්න ඕනේ විශේෂ ඇප් එකක් තියෙනවා ඒකත් ගිටාර් ගහන අයට එහෙම ගොඩක් වටින ඇප් එකක් ඒක කෝර්ස් ඩවුන්ලෝඩ් කරන්න නෙමෙයි තියෙන්නේ ගිටාර් එක ටියුන් කරන්න වගේ පොඩි පොඩි වැඩ ඉතින් තියෙනවා ටියුන් කරගන්න විතරක් නෙමෙයි ඒකෙන්ද වීඩියෝ එක ලිව් වෙන්න එපා ඒ ඇප් එක මොකක්ද කියලා බලන්න ඉතින් අපි අපේ ෆෝන් එකට හරි මම ෆෝන් එක අරන් අපි යමු ඉස්සෙල්ලා ප්ලේ ස්ටෝර් එකේ මොකක්ද ඇප් එක කියලා බලන්න ඉතින් මම මෙතන ගහගන්නවා අල්ටිමේට් ගිටාර් කියලා හරි ඉතින් මේ තියෙන ඇප් එක අපි මේක ඉන්ස්ටෝල් කරගමු ඉතින් මේකත් අර කලින් පෙන්නපු වෙබ්සයිට් එකේ මැප් එක මේක ඔයගලන්ට ගොඩක් කල් පාවිච්චි කරන ඇප් එක ඩවුන්ලෝඩ් කරන එක වාසි ඉතින් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා මතක් කරන මයි channel එක සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ඔයගොල්ලෝ බෙල් අයිකන් එක ඕල් ප්‍රෙස් කරගත්තොත් ඉතින් මම වීඩියෝ එක දාපු ගමන් ඔයගලන්ට බලන්න පුළුවන් ඉතින් අපි ඇප් එක MB 118ක් වෙන්නේ හරි ඇප් එක නම් ඩවුන්ලෝඩ් වෙන්න ළඟයි ඉතින් වීඩියෝ එක ඉවරනම් ඉන්ඩි ස්පෙෂල් ඇප් එකක් තියෙනවා ඔයගලන්ට කියන්න හරි ඔන්න ඇප් එක ඉන්ස්ටෝල් වෙනවා ඉතින් මේ ඇප් එක පොඩ්ඩක් වෙලා ඉන්ස්ටෝල් වෙන්න මම Wi-Fi වලින් ඩවුන්ලෝඩ් කරන ටක් ගාලා ඩවුන්ලෝඩ් වුණා හරි ඉතින් මම හෝම් එකට ගිහලා පෙන්නන්නම් ඇප් එක තියෙන තැන හරි මෙන්න තමයි ඇප් එක තියෙන මෙතන ඉතින් යාළුවනේ අපි දැන් යන් ඇප් එක ඇතුළට මොකක්ද බලන්න හරි යාළුවනේ අපිට වෙන්න මෙතන continue with Google continue with Facebook continue with email කියලා මම මෙතනින් continue with Google දෙනවා හරි තමයි ඇප් එක ලොග් වුණාට පස්සේ වෙන්නේ ඒ විදිහට වෙනවා ඉතින් ඔයාලට මෙතනින් කැමති එකක් දෙන්න පුළුවන් ඉතින් මම දෙක දෙනවා මේකේ තියෙන්නේ I what do you want to do here කියලා මේ ඇප් එක මොකද කරන්න ඕන කියලා මම මෙතන මේ මැදක දෙනවා play favorite songs කියන එක. ඊට පස්සේ ඔයාගේ instrument එක දෙනවා. ඒක ඔයාගේ instrument එක ඔයා දෙන්න. ඉතින් මෙතන ඔයා begin හරි ඔයාගේ level එක දෙන්න. මෙතන පළවෙනි එක දෙනවා. මේවා අනිවාර්යයෙන්ම ඕනේ. ඉතින් ඇප් එක හොයාගත්තේ කොහොමද කියලා අහන්න මේකට කැමති එකක් දෙන්න පුළුවන්. ඉතින් මෙන්න එකක් දෙන්න. හරි ඊට පස්සේ මෙතන ප්‍රැක්ටිස් කරන ෂෙඩියුල් එක හදන්න වෙලාවක් දෙනවා. එතනින් පැය එකක් දෙකක් per weeks කියලා දෙනවා. ඉතින් මෙතන next දෙනවා. next දුන්නාට පස්සේ ඔයාලට මෙතනින් සින්දු තෝරන්න වෙනවා. අපි මේකෙන් ටික කර දෙමු. කරගම මෙතන මේක දෙන්න පුළුවන්. ඊට පස්සේ මම next දෙනවා. ඊට පස්සේ මෙතනින් ඔයාගේ age එක select කරන්න. ඉස්සෙල්ලාම මෙතනින් ඔයා කැමති දේ සොන්දු තෝරන්න කියලා දෙනවා. අපි මොකක් හරි එකක් දෙමු. මම next කරනවා. ඊට පස්සේ app එක අපි දීපු information විදියට හැදෙනවා. ඊට පස්සේ මෙතන got it no thanks දුන්නාට පස්සේ මෙතන කතරේ බන් උඩ තියෙනවා. ආව ඉතින් අපි මේක නු සින්දු බලමු. වෙබ් එකෙන් හුවා වගේ. ඉතින් මම වෙබ් එකේ දුන්නා වගේ පිට කවර කියලා කරනවා ලංකාවේ සින්දු. ඒකෝර අපි මේ විදිහට සින්දු වෙනවා. පිටකක් බලමු අර කලින් ගියා වගේම වෙබ් එකේ වගේ මේකෙත් පෙන්වනවා කියලා. ඉතින් මම සර්ච් කරනවා. ඉතින් මේ සින්දුවත් අපි වෙබ් එකේ තිබ්බ විදිහමයි මේකෙත් පෙන්වන්නේ. ඉතින් ඔයාලට මෙතනින් පුළුවන් my tabs කියලා තියෙන එකෙන් වෙන කෝඩ් එහෙම බලන්න පුළුවන්. ඉතින් මෙතන අපිට ටියුන් කරන්න පුළුවන්.
මේ බලන්න ඊට පස්සේ අපි මෙතන කෝසස් තියෙනවා අපිට කරන්න. ඊට පස්සේ මෙතන ෂෝට් ස්කිල් එකකුත් තියෙනවා. මේකෙන් අපිට වීඩියෝ බලන්න තියෙන්නේ. ඒ සෝං බුක් එකේ තියෙන එක අපිට පේ කරලා ගන්න තියෙන්නේ. ඉතින් අපි දැන් යමු අපේ ස්පෙෂල් ඇප් එක බලන්න මොකක්ද කියලා. හරි ස්පෙෂල් ඇප් එක තමයි ගිටාර් ටියුනර්. මේක ගමු. මෙන්න විදිහට ගන්න. ඊට සර්ච් කරගන්න. හරි මෙන්න එක තමයි ස්පෙෂල් ඇප් එක. මේකනොත් අපිට ගිටාර් ටියුන් කරගන්න ගේම් කෝඩ්ස් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේක ඔයගොල්ලෝ උඩ වටනවා. ඉතින් මම මේක ඇප් එකේ හෝම් එකේ පෙන්නන්නම් මම කලින් ඩවුන්ලෝඩ් කරලා තිබ්බා. ඉතින් අපි මේකට යම් බලන්න. ඉතින් ඒක ඔයගොල්ලන්ට වෙන්නේ මේ පෙන්නනවා. ඉතින් මෙන්න ඉතින් ලෝඩ් ඩේට් චුට්ට වෙලා යද්දි අද ඔයගොල්ලන්ට වෙන්නේ විදිහට ඉන්ටර්ෆේස් එකයි මම ඉස්සෙල්ලා මේකේ තියෙන දේවල් ටික කියන්නම්. ඉතින් මෙතන ගිටාර් ටියුනර් කියලා තියෙනවා. එතන තියෙනවා ගිටාර් 6 ස්ට්‍රින්ග් කියලා. ඉතින් ඔයාලට ඔයාගේ ඉන්ස්ට්‍රුමන්ට් එක තෝරන්න පුළුවන්. ඊට පස්සේ එතන තියෙන ඔටෝ කියලා. මේකෙම ඉන්නේ දැන් ඔයා ඔටෝ දාලා ගිටාර් එක ටියුන් කරන්න පත්තර පස්සේ ඔයා ගිටාර් එකේ ගහන ස්ට්‍රින්ග් එක ඇප් එකම ඩිලීට් කරගන්නවා. ඊට පස්සේ ඕනි ස්ට්‍රින්ග් එක පෙන්නවා. දැන් ඔයාට මේක ඕෆ් කරලා මැනුවල් ගිහිල්ලා දැන් ඔයා ප්ලේ කරන ස්ට්‍රින්ග් එක සිලෙක්ට් කරලා ටියුන් කරගන්න මෙන්න විදිහට. ඊට පස්සේ මෙතන තියෙන ටියුන් කරන්න ඕනි ගාන පෙන්නන එක. ඊට පස්සේ මෙතන තියෙන ස්ට්‍රින්ග් ටික සිලෙක්ට් කරන්න. ඊළඟට තියෙන songs කියලා අපිට songs ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේම අහන්නත් පුළුවන්. එතන තියෙනවා ගිටාර් ගහන්න ලර්න් කරගන්න. මෙතන තමයි ටියුන් තියෙන්නේ. දැන් ටූල්ස් කියලා තියෙනවා. මේක අපිට පුළුවන් ගිටාර් ප්ලේ කරන්න ප්‍රැක්ටිස් කරන්න. ඊට පස්සේ මෙතන අපේ ප්‍රොෆයිල් එක තියෙනවා. මෙතන තියෙන්නේ නිකන් ගිටාර් ගැන පොඩි අවබෝධයක් ගන්න දෙයක්. මෙතන ප්‍රොෆයිල් එක තියෙනවා. ඉතින් මේක තමයි අපේ ස්පෙෂල් ඇප් එක. ඉතින් මම හිතනවා අදගෙන වීඩියෝ හොඳයි කියලා. වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න වීඩියෝකට. ඔයාගේ අදහස මගේ වීඩියෝස් වල තියෙන අඩුපාඩු වලින් පහලින් කමෙන්ට් කරන්න. channel එක subscribe කරලා bell icon all press දාලා එකතු වෙන්න. ඉතින් අදට කතා කරන තියෙන මෙච්චරයි වීඩියෝ එකෙන්. ඉතින් වීඩියෝ බලපුව ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. අද මම කතා කරේ කෝඩ්ස් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වෙබ්සයිට් එක ඒ වගේම ඇප් එක ගැන. ඉතින් මම හිතනවා වීඩියෝ එක ගොඩක් හොඳයි ඇති කියලා. ඔයාලා මොනවා හරි ඉගෙන ගත්තා නම් channel එක subscribe කරලා bell icon all press කරලා තියාගන්න. ඉතින් ඊළඟ වීඩියෝ එක හමු. එතක අදට ගිහින් නම් අනුපටෙක් ලැබ් YouTube channel එක අනුප නිපුන්.